ඉතින් ආදරණීය යාළුවනේ කොහොමද ඔයාලා හැමෝටම මං හිතනවා ගොඩක් හොඳින් නැති කියලා මේ දවස්වල වෛරස් එකක් යනවා. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න චූටි බබාලා ඉන්න අම්මලා විශේෂයෙන්ම මමත් පරිස්සම් වුණා. නමුත් මටත් නොහිතපු විදියට කොහොම හරි ඒක මටත් බෝ වුණා. මේ ඉතින් දැන් දවස් 3-4කින් ඉඳන් මට තියෙනවා. ඇත්තටම මුණත් ගත්තා. බෙහෙත් ගත්තා. අඩු වෙනවා. නමුත් ඉක්මනට සුව වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බබාටත් දැන් මේ වෙනකොට එයාටත් තුන ගන්නවා. අඩු වෙනවා. ඉතින් එයා තාම බ්‍රෙස්ට් ෆීඩින් කරන නිසා එයා මගේ ළඟ ඉන්න බලනවනේ. ඉතින් එතකොට අම්මගෙන් බබාට ඒ වුණ ප්‍රතිශතය ගොඩක්ම වැඩි. ඉතින් එහෙම කියලා ඒගොල්ලන්ට කිරි දෙන්න නැතුව ඉන්න බැහැනේ. අනිත් හේතුව තමයි නිවුණු දවස්වලට බබා මගේ ළඟ ඉන්නවා වැඩි. ඒක කොයි දරුවත් එහෙමයි. ඒගොල්ලන්ගේ මානසික මට්ටම තියෙන්නේ තමන්ගේ අම්මා ගාව. දැන් හිතන්නකෝ මං වැඩට ගියත් එයා දන්න මං ගෙදර නැහැ කියලා එයාට තේරෙනවා. අපි හිතනවා මෙයා තාම පුංචි මෙයාට තාම තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගැන විශේෂ කරුණු කිහිපයක් අරන් තමයි අද මං ඔයාලත් එක්ක එකතු වෙන්න හදන්නේ. ඉතින් මේ ඉක්මනට මේ කාමරේ අස් කරලා ලැහැස්ති වෙන්නේ එයාව මගේ ළඟට ගන්න ඕනේ හින්දා. මේ හේතුව තමයි චූටි බබාලා දැන් අම්මා කියනවා මෙයා මාව දැකපු ගමන් මේ අඬනවනේ. මාව දැක ගමන් අඬනවා දඟලනවා මගේ ළඟට එන්න. නමුත් මම එයාව අතට ගන්නෙ නැහැ. මොකද අපි රැකියාව කරලා එනකොට එතන කොච්චර පිරිසිදු වුණත් අපි එන්නේ එතන තියෙන විස බීජ ගොඩක් එක්ක. අපි පාරේ එනවා දූවිල්ල තියෙනවා. එතකොට අපි ආපු ගමන් බබාව ගත්තහම අපේ ඇඟේ තියෙන ඔක්කොම දූවිලි ඒක ජරාව බබාට යනවනේ. ඒ නිසා මම ඇඟ හොදලා පිරිසුදු වෙලා එනකන් අම්මා මට බබාව දෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම බබාව මගේ ළඟට ගන්නෙ. එතකොට එයාවම අනිවාර්යෙන් එයා මේ බ්‍රෙස්ට් ෆීඩින් කරන බබෙක්. ඉතින් අර දවල්ට බොන්නේ නැහැ. ඉතින් අර මම හිතලා කොහොම හරි දෙනවා බලෙන්. එතකොට එයා ඒක බොනවා. ඉතින් අපි හිතනවා අම්මා කියනවා ඔයා එද්දි තමයි මේ අඬන්නේ. එයා හොඳට හිටියා උදේ ඉඳන් කියලා. අම්මලා මේක හොඳට තේරුම් ගන්න. අපි එහෙම හිතුවට ඇයි දන්නේ එයා මාව දැක ගමන් අඬන්නේ කියලා. එයා අර උදේ ඉඳන් අර අම්මලත් එක්ක ඉඳලා එයාගේ ආච්චි අම්මා සීයා එක්ක ඉඳලා එයා දන්නවා මගේ අම්මා ආවා. එතකොට එයා අර හෙන සතුටක් එයාට දැනෙනවා. ඒක එයාට කියන්න බෑ. නමුත් එයා ඒ සතුට ඒක ඒ වෙලාවට අපි බලන්න මොහොන ඉරියව් එයාගේ කොච්චර වෙනස් වෙනවද කියලා. එයා හරිම ආසයිනේ. ඇඟට පයින්නවා අත දික් කරනවා අර මට ඒක තේරෙන්නේ නැහැ කියන්නේ. අර මේ කෙන්ති ගන්නවා 아무තු ශබ්දයක් පිට කරනවා. ඉතින් ඒක තමයි අම්මා සහ දරුවා කියන ඒ අතර තියෙන බැඳීම. ඉතින් අම්මා ඔයා අති සාර්ථකයි. ඔයාගේ බබා ඔයාව දකිනකොට ඒ විදිහට අඬනවා නම් ඒ අඬන්නේ අම්මේ මාව ගන්න කියලා. ඉතින් මේ ඔය චූටි වලලු අතේ දාන් ඉන්නවා. ඒවා ඔක්කොම ගලවනවා. එයා ඇහැට වාඩි වෙලා ඇඳේ නැගිටලා ඔය වලලු තියා බල ඉන්නවා. ඒ වගේම තමයි උණ කට්ටත් ළඟ තියාගෙන තමයි නිදි ගත්තේ. මේ සැරින් සැරේට මම උණ බැලුවා මෙයාගේ. මොකද මට නිින්ද යන්නේ නැහැ. මෙයා අසනීපින් ඉන්නවනම් මට නිින්ද ගියේ නැහැ. මං ඊයේ පාන්දර 1-2 වෙනකම් මං ඇහැරලා හිටියා. මොකද මටත් අමාරුයි බබාටත් අමාරු නිසා. ගොඩක්ම මේ දැන් එයාගේ අමාරු එයාට තියෙන මට එයා කේන්ද්‍රී ගන්නවා මන් දන්නවා. ඉතින් ළඟට අරගෙන ඉතින් අතේ තියාගෙන හිටියා. පව් හරිම දුකයි. චූටි බබාලා නම් ලෙඩ වෙන්න එපා. මේ ලෙඩ වුණාම අම්මලා කොච්චර දුක් විඳිනවද? ඒකයි මං හැම අම්මා කෙනෙකුටම කියන්නේ එහා සමානම තාත්තා අම්මට සපෝට් කරනවා නම් ගෙදරයි සපෝට් කරනවා නම් මේක හරි ලේසි.
මොකද අම්මා කෙනෙක් බබෙක් හම්බුනාට පස්සේ ඒක යථා තත්ත්වයට ආයේ නැවත එන්න සෑහෙන කාලයක් යනවා. එයාලා හිතනවා හරි බබා හම්බුණා දැන් බබා ලොකුයිනේ. නෑ එහෙම හිතන්න එපා. ඊට පස්සේ එතනින් එහාට අම්මට සෑහෙන වැඩ කොටසක් තියෙනවා. අම්මා ජොබ් එක කරනකර ගෙදර හිටියත් එතකොට කියන්න එපා ඔයා නිකන් ඉන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. එයා නැගිටිනවා බබාට කාම කවනවා බබාගේ රෙදි හොදනවා බබාගේ සෙල්ලම් බඩුවාස් කරනවා. එතන ඉඳන් කරන්නේ සෑහෙන වැඩ කොටසක්නේ. සමහරක් වෙලාවට කණ්ඩ වෙලාව නැති වෙන්න පුළුවන්. මම මගේ ජීවිතේ සමහරක් තැන්වල අවස්ථාවල මම ඉඳගෙන බත් එක්ක ආපු අවස්ථා තියෙනවා. මට වොෂ්රූම් එකට ය아가න්න බැරිව අසරණ වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් එහෙමයි අපේ ජීවිතේ. නමුත් ඉතින් හැමදාම නැහැනේ අපි හැමදේම හදාගෙන ඉදිරියට යන්න ඕනේ. ඒකයි. ඉතින් දැන් මං කීගේ හිටියේ මේ බබා. එතකොට බබා එහෙම අඬන්නේ. දැන් මම ගෙදර ඉන්න වෙලාවටත් මට කොහෙටවත් යන්න නෑ. එයා අඬනවා මාව දැක්ක ගමන් කාමරේටත් යන්න නෑ. ළඟින් ගියත් අඬනවා. අඬන්නේ අම්මා ළඟ ඉන්නවා. මට අම්මා ගාව ඉන්න ඕනේ. අම්මගේ සෙනෙහස ඕනේ. ඒකයි. ඔයාලා ඉන්න ගෙදර ඉන්න වෙලාවට මම දන්නවා ඒත් වැඩ තියෙනවා. ගෙදර වැඩ තියෙනවා පුළුවන් හැම වෙලාවකම දරුවා එක්ක ඉන්න ඕනේ. ඉතින් දරුවෝ ගැනත් කියනවා. දරුවෝ ලොකු වුණාම දකින්න ගොඩක් අම්මලාට සලකන්නේ නැහැ. අනාථ නිවාසවල දානවා. මාළු මඩම් වල දානවා. අපි ඕන තරම් දකින්නවා. එහෙම කරන්න හිතක් පහළ වෙන්නේ කොහොමද කියලා හිතනවා. මේ විදිහට මොනතරම් කැපකිරීමක් කළාද මේ දරුවෝ හදන්නේ මේ ලෝකෙට බිහි කරන්න මේ අම්මා කෙනෙක් විඳින වේදනාව. ඒකයි. අපි බෙදා ගන්න ඕනේ. අපේ අදහස් බෙදා ගන්න ඕනේ. මම දන්නවා හැමෝගේම ජීවිතේ එක හා සමාන නැහැ. එකිනෙකාගෙන් එකිනෙකාට එක වෙනස්. සමහර අයගේ ආර්ථික පැත්තෙන් ගත්තත් ඒගොල්ලෝ ගොඩක් යතින් එයාලා මානසික පීඩා විඳිනවා. සමහරුන්ට ආර්ථික ශක්තිමත් වෙලා තිබුණත් මානසික නිදහසක් නැහැ. තමන්ගේ පවුලයකින් තමන්ගේ මහත්තයාගෙන් නැත්නම් තමන්ගේ නෝනගෙන් එහෙම පැතිකඩවල් තියෙනවා. නමුත් මෙහෙමයි ජීවිතේ එකට යන්න ඕනේ බෙදාගෙන යන්න ඕනේ. තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න අනිත් අයට ඉඩ තියන්න එපා. ඒක තමයි ප්‍රධානම දේ. මම ජොබ් එකට යනවා. සමහරක් තව කෙනෙක් දකින්න පුළුවන්. ඇයි මේ බබා දාලා ඇයි ඔයා යන්නේ බබා ගෙදරින්? මෙහෙම කියන්නේ මම විතරක් නෙවෙයි මේ ලෝකේ පළවෙනි අම්ම වෙන්නේ බබාව දාලා වැඩකට යන. ඉතින් මගේ බබාටත් ඉතින් චුටි බබාලා ඉන්න අම්මලා මං වැඩ කරන තැන ඉන්නවා. ඉතින් එතකොට අපි ඕනේ නැහැ ඒගොල්ලන්ට මේ කරුණු කාරණා ඒගොල්ලන්ට ඒ රීසන් එකක් දෙන්න යන්න ඕනේ නැහැ. මේක මගේ කැමැත්ත මේක මගේ ජීවිතේ. මම මුදල් හම්බ කරන්නේ මගේ දරුවා වෙනුවෙන්. මගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්. ඉතින් අම්මලා ඔයාලා හැමෝටම මං කියන්නේ මේ ජීවිතේ ඉස්සරහට යද්දි අපිට සෑහෙන බාධක එනවා. කවදාවත් සැලෙන්න එපා. අඬලා දොඩලා ඇල හැප්පීම් වෙලා හිත්‍රිදීම් වෙලා මේ ජීවිතේ ඉස්සරහට යන ගමනක්. මගේ ජීවිතේ නෙමෙයි. ඔයාලටත් ඒ වගේ දේවල් වෙලා ඇති මන් දන්නවා. අපේ ජීවිතේ අපි කාටවත් ඉත්තෙක් වෙන්නේ නැතුව කවදා හරි දවසක පෙන්වන්න ඕනේ. ගේම් එක මේක දිනන්න ඕනේ අපිනේ. මං හැමෝටම ආදරෙන් ඉල්ලනවා. මං මගේ මේ vlog එකක් වුණත් මම ගේන්නේ පුළුවන් වෙලාවට ටග් ගාලා වීඩියෝ එකක් කරලා ගේනවා. සමහරක් විට මගෙන් අතපස වීම වෙනවා ඇති මන් දන්නවා. මොකද ගොඩාක් සප්පහසුව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි මම. මේ මට පුළුවන් විදිහට මම කැමති විදිහට මම ඕගොල්ලෝ කැමති කියලා හිතන විදිහට තමයි මගේ අදහස් බෙදාගන්නේ. මං හිතනවා මම මේ කරන වීඩියෝස් වලින් ඕගොල්ලන්ගේ ජීවිතේට මොනවාම හෝ දෙයක් ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු දෙයක්. මං ගොඩක් සතුටු වෙනවා. ඉස්සරහට මම කියන කෙනා ඇත්තටම ලොකු ගේම් එකක් ගහන්න ඉන්න කෙනෙක්. මේ වෙනකොට ඒ වෙනුවෙන් හැම දෙයක්ම මම මගේ ශ්‍රමය මං කැප කරනවා. මගේ දරුවා වෙනුවෙන්, මගේ මහත්තයා, මගේ අම්මා තාත්තා, මගේ නංගි. එතකොට නංගිගේ මහත්තයා මේ කියන හැමෝම මට උදව් කරනවා. ඉතින් අපි හොඳින් ඉමු, සතුටින් ඉමු. අපේ ජීවිතේ මොන බාධක ආවත්